චන්දික පිළිබඳව පුවත්ම වෙද්දී මුල්වරට චන්දිකම අද සියල්ල හෙළි කරපු හැටි. නිලි රචන මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසුව සතියකටත් වඩා ඉක්මව ගොස් ඇති මොහොතේ තවමත් මාධ්‍ය පුවත්ම වන්නේ මාලනී ෆොන්සේකා පිළිබඳවයි. එසේම මාලනියගේ වියෝවෙන් පසුව කරලියට පැමිණි ජනප්‍රිය රංගන ශිල්පී චන්දික නානායක්කාර පිළිබඳවද බොහෝ පුවත්ම වී තිබුණා. ඒ සියල්ල පිළිබඳව මුල්වරට ඔහු මාධ්‍යයට පවසන්නේ මෙවන් කතාවක්. චන්දික නානායක්කාරට මාලනී ෆොන්සේකා මහත්මිය හමු වී ඇත්තේ ඔහු වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතරෙයි. මාලනී ෆොන්සේකා මහත්මිය අසනීප වන අවස්ථාවේ ඔහු එම අවස්ථාවල ඇය වෙනුවෙන් බොහෝ උපස්ථාන කර තිබුණා. එම හැඳින ගැනීම අනුව ඔවුන්ගේ හිතවත්කම ඉතා දැඩිව බැඳී තිබුණා. චන්දික නානායක්කාර නළුවෙකු ලෙසද පසුව සුමති සම්මාන පවා ලබා ගන්නේ මාලනියගේ ඇසුරෙන් ලැබූ රංගන කුසලතාවය සමගයි. පසුව මාලනී ෆොන්සේකා මහත්මිය පිළිකා රෝගී තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා වසර ගණනාවක් ඔහු ඇය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලට නිරන්තරයෙන් ගොස් තිබුණා. එසේම ඔහුගේ දැඩි කැපවීම හේතුවෙන් ඇයගේ පිළිකා රෝගය සුවපත් වූ බවටයි පවසන්නේ. නමුත් ඉන්පසු ඇයට දරුණු වක්ගඩු රෝගයක් ඇති වූ පසුවයි ඔහු රංගනයේද අතහැර දමමින් ඇය වෙනුවෙන් කැපී වී තිබුණේ. මාලනී ෆොන්සේකා මහත්මියගේ සත්දින පින්කමින් පසුව සියල්ල පිළිබඳව දැඩි වේදනාවෙන් ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවන් කතාවක්. ජීවිතේ කියන දේ තුල මම හැමදාම මොන හරි දෙයක් ඉගෙන ගත්තා. ඒක මේ මිනිස්සුන්ට කියන්න හෝ සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරන්න නෙවෙයි. උදාහරණයක් විදිහට මම කොරෝනා එන්න කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙක් විදිහට බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය කියන ඩිප්ලෝමාව සම්පූර්ණ කළා. මම ඒ කලේ අවසාන දිනේ ලෝගෝ දාලා ෆොටෝ එක ගන්න නෙවෙයි. මම ඒ ෆොටෝ එක ගන්න ගියෙත් නැහැ. මට මේ දේවල් වැඩක් නැහැ. මට ඕන උනේ මගේ ජීවිතේට දෙයක් ඉගෙන ගන්න. පහුගිය දවස්වල මට ආව නිර්මාණ ඔක්කොටම මම බෑ කිව්වා. මට අවශ්‍ය විවේකය, නිදහස සහ තියෙන වැඩ ටික කළමනාකරණය කරගන්න අවශ්‍ය නිසා. බොහෝම ආදරණීයව ප්‍රතික්ෂේප කළා. බොහෝ දේවල් අල්ලා ගැනීම තුල නෙවෙයි සැනසීම තියෙන්නේ. බොහෝ දේවල් අත්හැරීම තුලයි සැනසීම තියෙන්නේ. මාලනී අන්තිම මොහොතේ මාව හොයලා තියෙනවා. චන්දිකට එන්න කිව්වා කියලා. ඒත් නර්ස්ලා ඒ ගැන වැඩි හිතලා නැහැ. පස්සේ ආපහු නර්ස්ලාට රෑ කිව්වලු චන්දික නානායක්කාරට එන්න කියන්න මට එයාව තුළු කරගන්න ඕන කියලා. ඒත් මට පණිවිඩය එනකොටත් එයා රෑ 12ට විතර සිහි නැතුවම යන්න ගිහින්. මට ඒ සිදුවීම කවදාවත් අමතක කරන්න බෑ. අවසාන මොහොතේ මාව හෙව්වා කියන දේ මම කොහොමද අමතක කරලා සැනසීමෙන් ඉන්නේ? යනුවෙන් ඔහු වේදනාවෙන් පවසා තිබුණා.